ආයිබෝවන් අදම මටගෙන වෙලා තියෙන ඔගොල්ලන්ගේ ගෙවල්ල කුණු පැල්ලන් තියෙන ටයිල්ල කුණු පැල්ලම් ඉවත් කරගන්න පුළුවන් ක්‍රමයක්. ඉතිං අපි බලම මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් මම මේකට මුලින්ම භාජනයක් අරගෙන ඒකට දාගන්නවා බේකින් පවුඩ. ඉතින් බේකින් පවුඩ මම දැන් හැඳි දෙකක් දාගන්නවා. මේක ඔයගොල්ලන්ගේ කුණු පැල්ලම තියෙන ප්‍රමාණයට අනුව දාගන්න පුළන් ඔයගොල්ලන්ට. ඉතින් මන්දැන් ඊලාකට මේකට දාගන්නේ දෙහි මං මේ විදිහට දෙහිගෙඩියක් අරගෙන ඒක මිරික ගන්නවා මේ බේකින් පවුඩර් එකට. මේ විදිහට දෙහි බෑ දෙකම මිරික ගන්න. ඉතින් ඔයගොල්ලන්ට දෙහි වෙනුවට විනා කිරිමුණත් ගන්න පුළුවන්. ඒ වගේම බේකින් පවුඩර් වෙනුවට ඊනෝ පැකට් එකක් වගේ වුණත් ගන්න පුළුවන්, නැත්තම් බේකින් සෝඩා ගන්නත් පුළුවන්. ඉතින් දැන් මේ දෙක හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති දැන් එකේ පෙන දාගෙන ආවා. දැන් අර ඉස්සෙල්ලා අපි කපපු දෙහි බෑවටම අර හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් අරගෙන මේ වගේ කුණු තියෙන ටයිල් එක මේ වගේ අතුල්ලන්න ඕනේ. මේක හොඳට තද කරලා අතුල්ලද්දි ඔයගොල්ලන්ට පේනවා මේ කුණු පැල්ලම ටිකක් ලාවට අයින් වෙලා වගේ. මේ විදියට හොඳට මේ මිශ්‍රණය දාලා අතුල්ල ගන්න. දෙහි කාලෙන් අතුල්ල ගත්තට පස්සේ මම තව මිශ්‍රණයෙන් ටිකක් දාලා මේ වගේ අතුල්ලන හැකින් හොඳට මේක අතුල්ල ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේ කුණු පැල්ලම ගොඩාක් ගිහිල්ලා තියෙනවා. දැන් මම ඩිස්වොෂ් එකකින් ටිකක් දාගන්නවා මේ කුඩට. ඊළඟට ආයෙත් අර අතුල්ලන එක මේක හොඳට අතුල්ල ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් අපේ කුණු පැල්ලම ගොඩාක් ඉවත් වෙලා තියෙනවා. ඉතින් මේක අතල්ල ගත්තට පස්සේ මේ වගේ හොඳට හෝදලා දාන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා දැන් අර කුණු පැල්ලම ඔක්කොම වගේ ඉවත් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලත් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න.